හායි ළමයි මෙරි ක්‍රිස්මස් හැමෝටම ඉතින් අද ක්‍රිස්මස් දවසේ ඉතින් දෙසැම්බර් 25 අපි දෙන්න එළියට යන්න හිතුවා මොනවා හරි කරලා ඒ කියන්නේ කාලා බීලා එන්නම් කියලා. ඉතින් මොනවද ටවුන් එකේ වෙන්නේ ටවුන් එක පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලලා එන්නම් කියලා අපි දෙන්න ඉතින් ඔන්න එළි බැස්සා. අපි දැන් එළි බහිනකොට කොහොම හරි එකට විතර ඇති දවල්. ඉතින් වෙනදා ක්‍රිස්මස් දවසට නම් රෑට තමයි ක්‍රිස්මස් බලන්න යන්නේ. ඉතින් මේ සැරේ රෑට යන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හින්දා අපි දෙන්න ක්‍රිස්මස් බලන්න දවල් ගියා. අපි ඉතින් ක්‍රිස්තියානි නෙමෙයි. ඒ වුණාට ඉතින් අපිත් ක්‍රිස්මස් බලන්න ආසයි. හරි. ඊට පස්සේ ඉස්සල්ලාම අපි දෙන්න ගියේ KCC එකට. ක්‍රිස්මස් එක දවසට කොහොමත් KCC එකේ සෙනඟ ඉන්නවා. ඉතින් එදත් හොඳටම සෙනඟ හිටියා. KCC එක නම් ලස්සනට සරසලා තිබුණා. ක්‍රිස්මස් ට්‍රී එකක් එහෙම ලස්සනට හදලා තිබුණා. ඉතින් ඇත්තටම එදා ටවුන් එකේ නම් එහෙම ලොකුවට මුකුත් තිබුණේ නැහැ. ඉතින් කේක තැන් සරසලා තිබුණා විතරයි. රෑට තමයි මොන හරි තිබ්බොත් තියෙන්නේ. හැබැයි මේ සැරේ රෑටත් එහෙම ලොකු විශේෂ දෙයක් තිබ්බේ නැහැ. ඉතින් ඉස්සල්ලාම අපි දෙන්න කීරිස් එකට ගිහිල්ලා කන්න මොන හරි තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් ඔච්චර ටිපි ටිප් තෝරලා අන්තිමට ගත්තේ මෙන්න මේක. මෙන්න මේක කුයි අර චොක්ලට් බෝල් පැකට් එකකුයි තමයි ගත්තේ. ඊට පස්සේ අපි දෙන්න අර තැනකට ගිහිල්ලා ඒක ඉඳගෙන කෑවා. ඇත්තටම ඉතින් එදා බලන්න මොකුත් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන්න කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. එහෙනම් ඉතින් අපි දෙන්න එක එකේව කාපු එක තමයි කරේ. හොඳ නැහැ. ඊට පස්සේ ඒක කාලා ආයෙත් KCC එකට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගැහුවා. ඉතින් මීට කලින් අරයා නම් KCC එකට ඇවිල්ලා ෆොටෝස් ටිකක් ගහගත්තා. ඒකට මට ගහගන්න බැරි වුණා. ඉතින් පොර කාලා කොහොම හරි ෆොටෝස් ටිකකුත් ගහසේ නුවර තියෙනවා රසම රස සබ්මරීන් කඩයක්. ඉතින් ඒතර නම් පුදුම සෙනගක් හිටියේදා. සෙනග කියන්නේ සෙනග හිටියේ නැත්නම් තමයි පුදුමේ. මොකද එතන තියෙන කෑම හරිම රසයි. ඉතින් අපි දෙන්නත් එතනින් සබ්මරීන් දෙකක් කන්නම් කියලා එතෙන්ට ආවා. ඊට පස්සේ පැය භාගයක් විතර කොහොම හරි එතන ඉඳලා අපි ඒක අපි දෙන්නගේ කෑම එක අරගෙන ආයෙත් KCC එකට ගියා මොනවා හරි බොන්න මොනවා හරි ගන්න ඕනි කියලා. ඉතින් එතනින් යනකොට චූටි මල්ලි බබෙක් අර සබම් බෝල ගන්න එකකින් මෙහෙම සබම් බෝල යව යනවා. ඉතින් මෙයා ගිහිල්ලා පොඩි ළමෙක් වගේ ඒ ආයවන බෝල පිටිපස්සට එනවනේ. ඒවා පුපුරන. KCC එකට යනකොට ඉතින් ලස්සනට කට්ටියක් අතන ඉන්ස්ට්‍රුමන්ට් වලින් සින්දු ප්ලේ කරනවා. ඉතින් අපි ඒකත් අහගෙන එතෙන්ට වෙලා හිටියා. ඉතින් සමා වෙන්න ඕනේ ක්‍රිස්මස් vlog එක අරගෙන එන්න පරක්කු වුණාට. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.